අපිට මේ ගානේදී කතා කරන්න තියෙන්නේ වදන්න මේ වෙද්දී අපි සරල රේඛීය ප්‍රස්ථාර කියන කොටසේ වීඩියෝ 3ක් සාකච්ඡා කරා. ලක්ෂ 2ක කණ්ඩාංක දුන්නාට පස්සේ කොහොමද අනුක්‍රමණය හොයාගන්නේ? ඊළඟට 1 ලක්ෂයක කණ්ඩාංකයක් දීලා අන්තක්කණ්ඩය දුන්නාම කොහොමද අනුක්‍රමණය හොයන්නේ? ඒ වගේම තමයි ලක්ෂ 2ක කණ්ඩාංක දුන්නාට පස්සේ සරල රේඛාවේ සමීකරණ ලියන්න ඉගෙන ගත්තා. ඒ අතරේ මේ අපි 4 වෙනි වීඩියෝ එකෙන් කතා කරනවා පුතේ මේ තියෙන රේඛා දිහා බලන්න මේ අඳලා තියෙන සරල රේඛා දිහා. මේ වගේ පොඩි විශේෂ ලක්ෂණ ටිකක් තියෙනවා ඔයාලට ඒක පැහැදිලි කරන්න හදන්න. ඔයා අහලා තියෙන y සමාන mx තන c y සමාන mx ආකාරයේ රේඛා දෙකක් තියෙනවා. එතකොට මේ කතා කරද්දී කොහොමද මේක අඳුරගන්නේ? y සමාන mx තන c කියන එක මේ විදිහේ කණ්ඩාංක තලයක ලකුණු කරාට පස්සේ කොහොමද තියෙන්නේ කියන එක පැහැදිලි කරන්නයි හදන්නේ. එතකොට මේක ඉගෙන ගන්න ඕන දරුවෝ. ඔයාලට පේනවා මෙන්න මේ රේඛාවේ සමීකරණය මම මේ නිල් පාටෙන් ඇඳලා තියෙන රේඛාවේ සමීකරණය y සමානයි 2x ධන 1යි. මේ රෝස පාටෙන් ඇඳලා තියෙන කෙනා y සමානයි 2x. මෙයාගේ y සමානයි 2x ඍණ 3යි. ඔයාලට මම පැහැදිලි කරන්න හදන්නේ මේකේ පුතේ මේකේ විශේෂ අවස්ථාවක්. ඒ තමයි මෙන්න මේ y අක්ෂය කියන කෙනාව ඡේදනය කරනවනේ දරුවෝ මෙන්න මේ ඇඳලා තියෙන රේඛාව. මේ රේඛාව වයිව ඡේදනය කරන්නේ නැත්නම් වයිව කපන්නේ පුතේ ධන 1කින්. මේ රේඛාව වයිව කපන්නේ බිඳුවෙන්. y අක්ෂය ඡේදනය කරන්නේ මෙතන බිඳුවෙන්. මේ රේඛාව වයිව කපාගෙන යන්නේ ඍණ 3. මේ තමයි පුතේ රූප සටහනක් මගින් ඔයාලට මේ විදිය කෙනෙක් දුන්නොත් ඇඳලා ඔයා තේරුම් ගන්න ඕනේ මේක ඇතුලේ ඍජු ලෙස අන්තක්කණ්ඩය දීලා තියෙනවා. ඍජු ලෙස අන්තක්කණ්ඩය කියන්නේ පුතේ අපි රේඛාවේ සමීකරණය ලියලා තියෙනවා. සමීකරණය ලියන්න අවශ්‍යතාවයක් නැහැ. වයිව කපන තැන තමයි දරුවෝ අන්තක්කණ්ඩය කියලා කියන්නේ. වයිව කපන තැන තමයි අන්තක්කණ්ඩය. එහෙනම් මේ රේඛාවේ අන්තක්කණ්ඩය වෙන්න ඕනේ ධන එකක්. y අක්ෂය ඡේදනය වෙන තැන. එහෙනම් මේ රේඛාවේ අන්තක්කණ්ඩය වෙන්න ඕනේ බිඳුවක්. මේ රේඛාවේ අන්තක්කණ්ඩය වෙන්න ඕනේ ඍණ 3නේ කපාගෙන ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් ඒක ඍණ 3ක් වෙන්න ඕනේ. ඒතරට පැහැදිලිනේ මේ බලන්නකෝ. මේ රේඛාවේ සමීකරණයේ නම y සමානයි 2x ධන 1යි. එහෙනම් මේ රේඛාවේ මේ ධන 1 කියන කෙනා අන්තක්කණ්ඩය කියන එක ඔයා දන්න ඕනේ. එහෙනම් මේ බලන්නකෝ yව කපාගෙන ගිහිල්ලා තියෙන එකෙන් ඍජු ලෙස අන්තක්කණ්ඩය දීලා තියෙනවා. තව එකක් මේත් එක්කම පැහැදිලි කරගන්න මෙන්න මෙතන කණ්ඩාංක. මෙතන කණ්ඩාංක. මෙයාගේ කණ්ඩාංක වෙන්නේ දරුවෝ x ගේ බිඳුවේ y ගේ 1. මෙයාගේ බිඳුවේ 1. ඊළඟට මෙයාව බලන්න. මේ රේඛාව කපාගෙන ගිහිල්ලා තියෙන්නේ බිඳුවෙන් y අක්ෂය. මේ බිඳුවෙන් කපාගෙන ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් එයාගේ අන්තක්කණ්ඩය බිඳුවක් වෙන්න ඕනේ. අන්තක්කණ්ඩයේ බිඳුවක් නිසා තමයි මෙතන ලියලා නැත්තේ. එහෙනම් මෙයා මතක තියාගන්න මෙයාගේ අනුක්‍රමණයක් සහ අන්තක්කණ්ඩයක් දෙකම තියෙන නිසා මෙයාට අපි කිව්වා y සමානයි mx ධන c කියලා. හැබැයි මේ ගානේදී දරුවෝ මෙතන අනුක්‍රමණය දීලා තියෙනවා 2x කියන තැන අනුක්‍රමණය කියන්නේ 2යි. එයාගේ අන්තක්කණ්ඩයේ බිඳුවයි පුතේ. එහෙනම් එයා y සමානයි mx කෙනෙක්. y සමානයි mx කෙනෙක් යන්නේ මෙන්න මෙතනින් තමයි යන්නේ බිඳුව හරහා තමයි යන්නේ. මෙතන පුතේ කණ්ඩාංක වෙන්නේ බිඳුවේ බිඳුව. x ගියගියත් බිඳුවයි y ගියගියත් බිඳුවයි. අපි මෙතනට විශේෂ නමක් කියන මොකද්ද? මූල ලක්ෂය කියලා. එහෙනම් මූල ලක්ෂය හරහා යනවා නම් රේඛාවක් එයා y සමානයි mx කෙනෙක් වෙන්න ඕනේ. මොකද yව කපාගෙන යන්නේ බිඳුවෙන් නිසා එයාගේ අන්තක්කණ්ඩේ බිඳුවයි. ඊළඟ බලන්නකෝ මෙයා දිහා බලද්දී ඔයාලට පේනවා පුතේ. මෙයාව බලන්න. මේ රේඛාවේ yව කපාගෙන යන්නේ ඍණ 3ෙන් නම් එයාගේ අන්තක්කණ්ඩේ ඍණ 3යි කියන එක පැහැදිලිනේ. එහෙනම් ඔයාලට ඍජු ලෙස අන්තක්කණ්ඩය දෙන එක ක්‍රමයක් තමයි මොකද්ද? ඇඳලා තියෙන රේඛාව y අක්ෂයේ ඡේදනය කරන තැන y ගේ අගයට අපි කියනවා ඒ රේඛාවේ අන්තක්කණ්ඩය කියලා. මේක විශේෂ තැනක්. එහෙනම් y ගේ අගය 1යි. මේ බලන්න මේ yව කපාගෙන යන්නේ එකෙන් නම් අන්තක්කණ්ඩය 1යි. yව කපාගෙන ගිහිල්ලා තියෙන්නේ බිඳුවක් නම් එයාගේ පුතා අන්තක්කණ්ඩය මෙතන බිඳුවයි. මේ රේඛාවේ yව කපන් යන්නේ ඍණ 3ෙන් නම් එයාගේ අන්තක්කණ්ඩය ඍණ 3යි. ඔයාලට ඒක ටික පැහැදිලි. ඊළඟට තමයි පුතේ අපිට මෙතන ලියන්න පුළුවන් කණ්ඩාංකය කොහොමද? x ගේ අගය බිඳුවයි y ගේ අගය ඍණ 3යි. තව එකක්. ඉස්සෙල්ලා කතා කරේ රූප සටහනකින් පුතා මේ රේඛාවක් ඇඳලා තියෙද්දි අන්තක්කණ්ඩේ ඍජු ලෙස දෙනවා කියන එක තේරුම් ගන්න ඕනේ.
ඒක අපි දැනගෙන ඉන්න ඕනි. වයිව කපන තැන අන්තක්කණ්ඩ 1යි කියලා වට ගන්න අයිතිය තියෙනවා. මෙයාගේ අන්තක්කණ්ඩේ බිඳුවයි කියලා ගන්න අයිතිය තියෙනවා. ඒ වගේම මේක විශේෂ ලක්ෂණයක්. මේ බලන්න හොඳට. මොකක්ද මේ? මෙයාගේ දරුවෝ ඔයාට මේ විදිය කණ්ඩාංකයක් දෙන වෙලාවේදී x ගේ බිඳුවක් වෙන හැම වෙලාවකදීම y ගේ කියන්නේ අන්තක්කණ්ඩේ. x බිඳුවක් වෙන හැම වෙලාවෙදිම y ගේ කියන්නේ අන්තක්කණ්ඩේ. මේකත් ඍජු ලෙස අන්තක්කණ්ඩේ දීමක්. ඔයාට ලක්ෂ දෙකක කණ්ඩාංක දෙන වෙලාවකදී ඔයා බලන්න ඕනි එක කණ්ඩාංකයක කොතන හරි තැනක x වලගේ බිඳුවක් වෙලා තියෙනවා නම් ඔයාට ඍජු ලෙස අන්තක්කණ්ඩය දීලා තියෙනවා මෙතන. එහෙනම් මෙයාට කියන්නේ අන්තක්කණ්ඩය. ඔයාට c = 1යි කියලා ලියන්න අයිතිය තියෙනවා. ඒ වගේම මෙතනට ගිහිල්ලා බලන්න. මෙයාගේ කණ්ඩාංකයට ගිහිල්ලා බලද්දී එයාගේ x ගේ බිඳුවයිනේ දරුවෝ. x බිඳුවක් නම් එයාගේ y කණ්ඩාංකයට කියන්නේ මොකක්ද? අපි එයාට කියන්නේ පුතා අන්තක්කණ්ඩය කියලා. එහෙනම් මෙයාගේ අන්තක්කණ්ඩේ බිඳුවයි මේ. බිඳුව හරහා ගිහිල්ලා තියෙන්නේ. මේ බලන්නකෝ. මෙයා දිහා බලද්දී x ගේ බිඳුවයි නම් අපි මෙයාට කියනවා අන්තක්කණ්ඩය කියලා. ඔයාලට මම මේ කියපු ටික පැහැදිලි වෙන්න ඕනි. ඊළඟ කතාව තමයි තව එකක්. මෙන්න මේ රේඛා තුන බලන්නකෝ පුතේ. මේ රේඛා තුන. අපි මේ සරල රේඛාවලදී ඔයා දන්නවා මෙතන තියෙන්නේ y = mx ධන c කියද්දි c 1යි. දැන් අපි කතා කරන අනුක්‍රමණය ගැන. x ඉස්සරහා තියෙන අනුක්‍රමණය ධන 2යි. මේ රේඛාවෙත් x ඉස්සරහා තියෙන කෙනාගේ අනුක්‍රමණය ධන 2යි. මේ රේඛාවෙත් අනුක්‍රමණය ධන 2යි. පුතේ අනුක්‍රමණ සමාන නම් ඒ රේඛා සියල්ල සමාන්තර වෙනවා. අනුක්‍රමණ සමාන නම් රේඛා සියල්ල සමාන්තර වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මේ රේඛාවට සමාන්තර රේඛාවක් කියන කෙනෙක් කතා කරුවොත් මේ රේඛාවට සමාන්තරව යන කෙනෙක් නම් එයාගේ අනුක්‍රමණය ධන 2ක් වෙන්න ඕනේ. මෙයාට සමාන්තර කෙනෙක් නම් එයාත් අනිවාර්යෙන් අනුක්‍රමණය 2 විය යුතුමයි. මොකද මේ රේඛාවේ අනුක්‍රමණය 2 නම් එයාට සමාන්තර වෙන්න නම් එයාගේ අනුක්‍රමණයත් 2 වෙන්න ඕනේ. අපිට කතා කරන්න තියෙන ඔය ටික කියන්නේ මේ රේඛා තුනම දරුවෝ සමාන්තරයි. ඒකට හේතුව තමයි තුන් දෙනාගේම අනුක්‍රමණ සමාන නිසා. අන්තක්කණ්ඩය ගැන කතා කරද්දී අපි කිව්වා මොකද්ද? මෙන්න මේ තියෙන්නේ අන්තක්කණ්ඩය. අන්තක්කණ්ඩේ ඍජු ලෙස දෙන එක ක්‍රමයක් තමයි y අක්ෂයේ කපාගෙන යන රේඛාව ඇඳලා තිබ්බොත් yව කපලා තියෙන තැනට අපි කියනවා අන්තක්කණ්ඩය කියලා. ඒ වගේම තමයි මේ විදිය කණ්ඩාංකයක් දෙන වෙලාවකදී ඔයාලට විශේෂ අවස්ථාවක් තියෙනවා අඳුර ගන්න අන්තක්කණ්ඩය. ඒ තමයි x කණ්ඩාංකයේ අගය බිඳුව වෙන හැම වෙලාවකදීම මේ y ගයකට අපි කියන්නේ අන්තක්කණ්ඩය කියනවා. ඒ වගේම තව අපිට කතා කරන්න තියෙනවා මෙන්න මේක දිහා බලන්න පුතේ. ඔයාට මේ දීලා තියෙන මේ ඇඳලා තියෙන සරල රේඛා තුන දිහා බලන්න. ඔයා දන්නවා මේ තුන් දෙනාම මූල ලක්ෂය හරහා ගිහිල්ලා තියෙන නිසා අපි එයාට කියන්නේ මේ තුන් දෙනාම මූල ලක්ෂය හරහා යනවා නම් එයාලගේ මේ තුන් දෙනාගේම අන්තක්කණ්ඩයේ බිඳුවයිනේ. y අක්ෂයේ ඡේදනය කරගෙන ගිහිල්ලා තියෙන බිඳුවෙන්නේ. එහෙනම් yව කපාගෙන යන්නේ බිඳුවෙන් නම් මේ තුන් දෙනාම y = mx ධන c කියලා කියන්නේ y = mx වෙනවා මූල ලක්ෂය හරහා යන නිසා. මොකද එයාගේ අන්තක්කණ්ඩයේ බිඳුව නිසා. එතකොට අපි තේරුම් ගන්න ඕනි මේක කතා කරන්න හදන්නේ y = -3x කියලා කියද්දි දරුවෝ x ඉස්සරහා ඉන්න මේ ඍණ 3 කියන්නේ අනුක්‍රමණයනේ. ඒ වගේම මේ තියෙන y = -1x නේ. x ඉස්සරහා ඉන්න අනුක්‍රමණය ඍණ 1යිනේ. මේ බලන්නකෝ y = -3න් 1x නේ. x ඉස්සරහා ඉන්න අනුක්‍රමණය ඍණ 3න් 1යිනේ. මේ තුන් දෙනාගේම අනුක්‍රමණ ඍණනේ. ඒව පැහැදිලි කරගන්න ක්‍රමයක් තියෙනවා මේ බලන්න. අනුක්‍රමණය ඍණ වෙද්දි දරුවෝ අනුක්‍රමණය ඍණ වෙද්දී අපි කතා කරනවා මෙන්න මේ විදියට කෝණයක් සම්බන්ධව. මොකක්ද කෝණේ? මහා කෝණයක් ගැන කතා කරනවා. මේක අඳුර ගන්න ක්‍රමයක්. මොකක්ද? x අක්ෂයේ ධන දිශාව. x අක්ෂයේ ධන දිශාව කියලා කියන්නේ මේ තියෙන x අක්ෂේනේ. එයාගේ ධන දිශාව කියන්නේ මේ කෑල්ල. ඒ ධන දිශාව සමග වාමාවර්තව සාධන කෝණය මහා කෝණයක් ලෝ. වාමාවර්ත කියන්නේ මොකක්ද? මේ තියෙන්නේ පුතා y අක්ෂේ. ඔරලෝසුවේ කටු කරගෙන මේ පැත්තට කියන්නේ අපි දක්ෂිනාවර්ත කියලා. එහෙනම් මේ පැත්තට යනකොට කියන්නේ අපි මොකක් කියලාද? වාමාවර්තව කියලා. හොඳට මතක තියාගන්න. ඔරලෝසුවේ කටු කරගෙන පැත්තට අපි කියන්නේ මොකක්ද? දක්ෂිනාවර්තව කියලා. එහෙනම් මේ පැත්තට කරගෙනවා නම් අපි කියන්නේ මොකද්ද? වාමාවර්ත කියලා. එහෙනම් මතක තියාගන්න කොහොමද අපි මේක අඳුරගන්නේ?
x ගේ ධන දිශාව x ගේ ධන දිශාව මේ තියෙන. ධන දිශාව සමග සාධන වාමාවර්තව සාධන. එහෙනම් වාමාවර්ත කියන්නේ මේ පැත්තට නෙමෙයි කරගෙන්නේ මේ පැත්තට. එහෙනම් මේ බලන්න. x ගේ ධන දිශාව සමග වාමාවර්ත කෝණය මහා කොණයක්ලු අනුක්‍රමණය ඍණ. හරිනේ. මේ බලන්නකෝ මේ කෝණය මහා කොණයක්. ඊළඟ කෙනාට යන්නකෝ මේ නිල් පාට රේඛාවට. x ගේ ධන දිශාව සමග සාධන වාමාවර්තව සාධන මේ කෝණය පුතා මහා කොණයක්. ඇයි අනුක්‍රමණය ඍණ? මෙයා දිහා බලන්න කහ පාට රේඛාව දිහා. x ගේ ධන දිශාව මේ තියෙන x ගේ ධන දිශාව සමග වාමාවර්තව සාධන මේ කෝණය මහා කොණයක් පුතේ. ඇයි x ඉස්සරහා ඉන්න අනුක්‍රමණය ඍණ නිසා. එහෙනම් මතක තියාගන්න මේ ඇඳලා තියෙන රේඛාවල සරල රේඛාවල x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව සාධන කෝණය මහා කොණයක් වෙනවා අනුක්‍රමණය ඍණ නම්. ඊළඟ කතාව මේකෙදි බලමු අපි ඊළඟ ගානේදී. මේකෙත් ඔයාලට අඳුර ගන්න පුළුවන් මේ රේඛා තුනම දරුවෝ බිඳුවේ බිඳුව කියන මූල ලක්ෂය හරහා ගිහිල්ලා තියෙන නිසා අපි මේ තුන් දෙනා y සමානයි mx ආකාරය කියලා කියනවා. මොකද එයාගේ තුන් දෙනාගේම අන්තක්ඛණ්ඩය බිඳුවයි yව කැපෙන්නේ බිඳුවේ නිසා. ඒක වඩා පැහැදිලි. ඊළඟට මෙයා දිහා බලද්දි මෙයාගේ විශේෂ ලක්ෂණයක් තමයි y සමානයි 3x කියලා කියනකොට එයාගේ අනුක්‍රමණය දරුවෝ ධන 3යිනේ. අනුක්‍රමණය ධන. y සමානයි 1x කියලා කියද්දී එයාගේ අනුක්‍රමණය ධන 1යිනේ. y සමානයි 3න් 1x කියලා කියද්දී එයාගේ අනුක්‍රමණය ධන 3න් 1යිනේ. එහෙනම් අනුක්‍රමණය ධන වෙනකොට පුතේ x ගේ ධන දිශාව කියන මෙයා සමග එහෙනම් මෙවන් x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව සාධන කෝණය සුළු කෝණයක් වෙන්න ඕනේ. අනුක්‍රමණය ධන නම් x ගේ ධන දිශාව සමග වාමාවර්තව මේ පැත්තට හදන කෝණය පුතේ කවුරු වෙන්න ඕනද? සුළු කෝණයක් වෙන්න ඕනේ. මේ නිල් පාටක දිහා බලන රේඛාව දිහා. x ගේ ධන දිශාව සමග වාමාවර්තව සාධන. දක්ෂිනාවර්ත කියන්නේ මේ පැත්ත. සාධන කෝණය සුළු කෝණයක් විය යුතුයි. මේ බලන්න x ගේ ධන දිශාව සමග වාමාවර්තව සාධන කෝණය කවුරු වෙන්න ඕනද? අපිට කතා කරනවා සුළු කෝණයක් වෙන්න ඕනේ. එහෙනම් මේකේ මහා කෝණයක් උණු x ගේ ධන දිශාව සමග සාධන වාමාවර්තව සාධන කෝණය එයාගේ අනුක්‍රමණය ඍණ නම්. මෙන්න මේ කතා ටික විතරයි ඔබට අරට අමතරව දැනගන්න තියෙන්නේ. දැන් ඔයාලට ප්‍රශ්න පත්‍ර අරගෙන උත්තර ලිවීමේ හැකියාව තියෙනවා. රයිට්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් දරුවෝ හම්බෙමු.